ආයිබෝන් කියලා අදත් ඔයාලව ස්මාර්ට් ක්ලාස් YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුදෝකු වගු පුරවන විදිහ. ඉතින් මේ ගානේ 3 ඉඳන් සිට 27 තෙක් ඇති අනුයාත පූර්ණ සංඛ්‍යා සියල්ලම යොදාගෙන හරහට 15ට විකර්ණවල එකතුව 75 වන පරිදි පහේ පහේ කොටු ඒ කියන්නේ 25ක් තියෙන මේ කොටුවක් වග පුරවන එක තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි අපි බලමු. ඉතින් කලින් වීඩියෝ දෙකනුත් කතා කරා මේ පහේ පහේ එහෙම නැත්නම් කොටු 25 සුදෝකු වග පුරවන හැටි. කලින් වීඩියෝ වල කතා කරා 1 2 3 කියන වීඩියෝ වලින් කතා කරා කොටු 9 පුරවන විදිහ. ඉතින් ඔයාලා ඒ වීඩියෝ බලන්න නැත්නම් ඒවත් බලන්න. මොකද මේ අපි මුලින් ඉඳන් තමයි කතා කරනවා. ඉතින් ඔයාලට ගොඩ පහසුවේ මේ වීඩියෝ බලලා මෙතනට ආවොත් හරි. අලුත්ම කෙනෙක් වුණත් ප්‍රශ්න නැහැ. මේ වීඩියෝ එකෙන් ඔයාලට මොකද්ද කරන්න කියන එක අල්ලගත්තා කිසි ප්‍රශ්නයක් නැහැ. හරි අපි බලමු අද වැඩේ කරන්නේ කොහොමද කියලා. හරි. මුලින්ම කරන්න ඕනේ ඔයාලා කොටු 25ක් ගහ ගන්න ඕනේ. එක පැත්තකට 5යි අනිත් පැත්තට 5යි. එතකොට කොටු 25ක් එනවා. හරි. ඊට පස්සේ ඔයාලා ලියා ගන්න ඕනේ මෙන්න මේ ආකාරයට 3 ඉඳන් 27 වෙනකන් අනුයාත සංඛ්‍යා යොදාගෙන 3 4 5 6 7 මේ පැත්තට 5ක් එන විදිහට අපි පල්ලහැට පහටලට ලියාගෙන ඉන්න ඕනේ. 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27. හරි මේ ආකාරයට 27ක් අපි ලකුණු කරගත්තා. දැන් මෙන්න මේ මුළු වල තියෙන ඉලක්කම් 3 අපි රවුන්ඩ් කරගන්නවා. මෙන්න මේ ආකාරයට. හරි. ඊට පස්සේ මේ මුල්ලට යනවා මේ මුල්ලේ 3ත් රවුන්ඩ් කරගන්නවා. හරි ඊට පස්සේ මේ මුල්ලට යනවා මේ මුල්ලේ 3ත් රවුන්ඩ් කරගන්නවා. හරි මේ මුල්ලට ආව මේ 3ත් රවුන්ඩ් කරගන්නවා. හරි දැන් ඔයාලා මේ රවුන්ඩ් කරපු ටික මගහැරෙන විදිහට අපි කොටුවක් ගහ ගන්නවා මෙන්න මේ ආකාරයට. හරි දැන් එතකොට මේ සංඛ්‍යා වෙන් වෙන පරිදි අපි මේ විදිහට තීර ගහ ගන්නවා. හරි දැන් මේවට වෙන් වෙන විදිහට අපි පේලි ගහ ගන්නවා මෙහෙම. එතකොට ඔයාලා පේන ඇති මෙතනත් මේ පැත්තට 5යි මේ පැත්තට 5යි එහෙනම් කොටු 25ක් ආවා. දැන් මේක යොදාගෙන තමයි අපි පුරවගන්නේ. හරි. එතකොට ඔයාලා හැම වෙලාවෙම මෙන්න මේ එක තැනකින් පටන් ගන්න. දැන් මම පටන් ගන්න සාමාන්‍යයෙන් මෙතනින් 3 ඉලක්කම මෙතන මේ මැද කොටුවෙන් තමයි පටන් ගන්නෙ. ඔයාලට කැමති තැනකින් පටන් ගන්න පුළුවන්. මේ සංඛ්‍යාව දාන්න පුළුවන් දුරම තැනට දාන්න. මෙතන ඉඳන් තියෙන දුරම තැනට. ඒ කියන්නේ මෙන්න මෙතන තමයි දුරම තැන. එතකොට අපිට පුළුවන් මෙතන 3 දාගන්න. හරි. ඊට පස්සේ අපි 8 ගත්තොත් 8 දාන්න පුළුවන් දුරම තැන තමයි මෙන්න මෙතන. අපි 8 දාගන්නවා මෙතනට. දැන් 4 දාන්න පුළුවන් දුරම තැන මොකද්ද? මෙතන. හරි. ඊට පස්සේ දැන් 7 ඉලක්කමට આવත් 7 ඉලක්කම දාන්න පුළුවන් දුරම තැන මොකද්ද? මෙන්න මේ ස්ථානේ. හරි. 6 ගත්තොත් නම් 6ට දාන්න පුළුවන් මෙතන තමයි දුරම ස්ථානේ. මේ කොඩ් එකට නැතුව මේ ස්ථානට දාන්න ඕනේ. හරි. 12 කොහටද දාන්නේ? 12 දාන්නේ මෙන්න මේ තැනට. හරි දැන් අපි එනවා 27 කියන ඉලක්කය වුණා 27 දාන්න පුළුවන් දුරම ස්ථානේ මෙතන 26 දාන්න පුළුවන් දුරම ස්ථානේ මෙතන 22 දාන්න පුළුවන් දුරම ස්ථානේ මෙන්න මේ ස්ථානේ. හරි. දැන් අපි බලමු 23 23 දාන්න පුළුවන් දුරම ස්ථානේ මෙතන 18 දාන්න පුළුවන් දුරම ස්ථානේ මෙන්න මෙතන 24 දාන්න පුළුවන් නම් මෙන්න මේ ස්ථානේ. හරි මේ ආකාරයට තමයි අපි පුරවගන්නේ. දැන් ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මේ පේල් ටික මෙතන මේ අපේ ටේබල් එකේ කොටු ටිකේ ලියා ගන්න එක. 13 26 9 22 5. ඊගා පේලට යනවා 6 14 27 10 18. ඊගා පේලට යනවා 19 7 15 23 11. ඊළඟ පේලියේ 12 20 3 16 24. ඊළඟ පේලට යනවා 25 8 21 4 17. හරි. දැන් ඔයාලා තියෙන මේ පේල් ටිකේ තේරි ටිකේ විකර්ණ දිගේ එකතුව 75 වෙනවද කියලා බලන්න තියෙන්නේ. එතකොට දැන් මේ ටික එකතු කරාම ඔයාලට 75ක් එනවා. ඉතින් එකතු කරලා බලන්න. මම කලින් වීඩියෝ වල නම් එකතු කරලා පෙන්නුවා. හරි දැන් විකර්ණ වලත් ඒ විදිහට එන්න ඕනේ. මම මෙතන වීඩියෝ එකේ දාලා නැහැ මේ වගේ පල්ලහැටත් අපේ 75ක් එකතුව වෙන්න ඕනේ. හරි. මේක තමයි ගාන හදන විදිහ. ඉතින් බොහොම සරල විදිහක් තියෙන්නේ. සුදෝකු වගු ගැටලු
ලොකුවට අමාරුවක් නෑ වාට ගොඩදාගන්න පුළුවන් ඉතින් තවත් විඩියෝකින් හමුවෙනතුරු ඔබට සුබ දවසක්